ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් ඔයා මම මලිති. ඔයා මාව subscribe කරලා නැත්නම් වීඩියෝ එක බලන්න කලින් ඉක්මනට subscribe කරලා bell button එකත් click කරලාම එන්න. අද මම යන්න හදන්නේ වෙනස් වැඩකට. ඊට කලින් මම පුංචි මතක ආවර්ජනයක් කරන්න හිතුවා. මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ කවමදාවත් උත්සවයක් මුල ඉඳලා ඉවර වෙනකල් බලලා නැහැ. ඒකට හේතුව හැමදාම උත්සවය එක්ක හොස්ට් කරන්න වෙනවා නැත්නම් ඩාන්ස් එකකට ඉන්නවා ඩ්‍රාමා එකකට ඉන්නවා. ඉතින් මේ වගේ මොකක්ම හරි දෙයක් අනිවාර්යයෙන්ම ඒ උත්සවය ඇතුලේ මට පැවරෙනවා. ඉතින් ඒ නිසා කවදාවත් උත්සවයක් මුල ඉඳලා අගට ඉවර වෙනකන් පුටුවක වාඩි වෙලා බලන chance එකක් මට ලැබිලා නැහැ. එක අතකට මට හිතෙනවා මං ඒ අතින් හරිම වාසනාවන්ත මිනිහෙක් කියලා. මොකද ඉස්කෝලේ යන කාලේ හැම කෙනෙක්ටම ඒ වගේ chances හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් ඒ පන්නරේ අරගෙන අද වෙනකොට මම ඕනම තැනක ඕනම කෙනෙක් ඕනම පිරිසක් ඉස්සරහා බය නැතුව කතා කරන්න පුළුවන් හොඳ confidence එකක් තියෙන කෙල්ලෙක් විදිහට නැගිටලා ඉන්නවා. ඉතින් අද යන්නේ තන්නේ ඒ වගේ පිරිසක් ඉස්සරහා ලොකු වැඩක් කරන්න. ඉතින් අවුරුදු කාලෙට announcers-ලා වෙච්ච අපිට මේක ලොකු අත්දැකීමක් නොවුනට බලන් ඉන්න ඔයාලට මේ ගැන කියන්න මම මේක අවස්ථාවක් කරගන්න හිතුවා. අපි ප්‍රසන්ට් කෙනෙක් විදියට මොනෝම හරි ඉවෙන්ට් එකක හොස්ට් කරන්න යනකොට අනිවාර්යයෙන්ම ලස්සන අපියරන්ස් එකක් ඇතිව එතෙන්ට යන එක ගොඩක් වැදගත්. ඔයා ප්‍රසන්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් අනවුන්සර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් මම දාන වීඩියෝස් වල එක වචනයක් හරි ඔයාගේ ජීවිතේට වැදගත් වෙවි කියලා හිතනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔයාලා දන්නවා මේ වෙනකොට කාලගුණේ හොඳ නැහැ. අවුරශ්මිය ගොඩාක් වැඩි. ඉතින් මේ වගේ දෙයකට අවුරුදු උත්සවයකට වගේ අවුට්ඩෝර් සෙරමනි එකකට යනකොට ඒකේ අතුරු ප්‍රතිඵලය හරිම භයානකයි. ඉතින් මේ විදිහට ලෑස්ති වෙලා ගියාට හවසට ගෙදර එනකොට මේ විදිහට නෙවෙයි ඉන්නේ. ස්කින් එක එළියට පේන හැම තැනක්ම කලර් එක වෙනස් වෙලා ස්කින් එක ඩැමේජ් වෙලා. ඉතින් ඒ වෙනුවෙනුත් අපි ප්‍රිපෙයාර් වෙලා තමයි යන්න ඕනි. සන් ක්‍රීම් එකක් ගාලා අවශ්‍ය දේවල් පාවිච්චි කරලා. ඉතින් ඔයාලා එළියට ගියත් ගෙදර හිටියත් මේ දවස්වල අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් ගන්න එක හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක ප්‍රසන්ට් කෙනෙක් වෙන්න ඉන්න ඔයාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. පිය වෙන දැසි කියවෙන රහසි නිදිනුලා තෝරලා ආනිකි නිරයාමි එනිති පෑආලි සංවේදී වීරූරනා මේ දැතලම් වීලලම් වෙන්න ඕන මේ හින සැබවින්ම ඉටු වෙන්න ඕන. මම දැන් ඉවෙන්ට් එක තියෙන තැනට ඇවිත් ඉන්නේ. ඉතින් ටික අවුරුදු උත්සවය පටන් ගන්න වැඩ ටික ලෑස්ති වෙන ගමන් තියෙන අතර තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ත්‍රිකත්වය පදනම් කරගත් සූර්ය සංක්‍රාන්තියේ මලින් හැඩවුණු පලින් බරවුණු මේ පින්බර ලක්දරනට සියලු රෝධක් තුරන් වන තිසරණ ආශිර්වාදයෙන් දිවිමගේ කළු කරන 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් කරන කියන සියලු දේවල් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන ලබනා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී සිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව රට වෙනුවෙන් විපිදූ රණවිරුවන් සහ මියගිය සමාජිකාවන් සිහි කරන්නට මේ සූදානම් වන්නේ. ඉතින් තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබගේ අසුන් වලින් නැගිටලා විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසට. ඇමිනෙන්නට කියලා තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ නරඹන්නට එන ඔබ සියලු දෙනාටම අද දවසේදී තරඟ කිහිපයක් සූදානම් කරලා තියෙනවා කියන වගේ. ඉතින් Saame
කලලා අටපල්ලා සිරිසුබන කතපල්ලා කඩහල්ලා නටපල්ලා සිරිසුබන කතපල්ලා කඩහල්ලා අවුරුදු ළඟා ප්‍රසන්ට් කියන එක නා කියන එක ලේසි නෑ. ගොඩක් දෙනා කියාවේ එයාට තියෙන්නේ මයික් එක අරගෙන කියවන එක විතරනේ කියලා. නැහැ, ප්‍රසන්ට් කෙනෙක් වෙනවා කියන එක ඊට වඩා ලොකු භාරතූර කටයුත්තක්. හැපිද? දීලා තියෙනද? ඔය මයික් එක තුන් කරගෙන ඉන්නේ. ඉතින් මේ අවුරුදු උත්සවයක කට්ට ගන්න මේ පාර්ශවය නේද? පාර්සල් හැමදාම කට්ට කරන පාර්සල්. අපිට හෙවණක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් හෝ ඉන්ඩෝර් ඉවෙන්ට් එකක් හොස්ට් කරලා ගෙදර ගියාට පස්සේ අපිට මනසට වගේම ඇඟටත් හරිම අමාරුයි. මොකද සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් දවසක් තිස්සේ දෙනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම අපි පාවිච්චි කරන වචන, අපේ වොලියුම් එක එක්කෙනාට දෙන්න ඕනි ගෞරවය, ඒ වගේම වැඩිහිටියෙක්ට කතා කරන්න ඕන විදිය, පුංචි දරුවෙක්ට කතා කරන්න ඕන විදිය, මේ හැමදේම ගැන පුදුම අවධානයකින් යුක්තව තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒ වගේම ඉවෙන්ට් එකේ සාර්ථකත්වය වගේම අසාර්ථකත්වයත් ගොඩක් දුරට ප්‍රසන්ට් එකේ අතේ තමයි රැඳිලා තියෙන්නේ. ඒත් එක්කම න්‍යාය පත්‍රයට අනුව වැඩ ටික කරගන්න එක, කාලය කළමනාකරණය කරගෙන හැමදේම බැලන්ස් කරගෙන යන්න ඕන ගමනක් තමයි ප්‍රසන්ට් කෙනෙක්ට තියෙන්නේ. ඔයා ලොකු ප්‍රසන්ට් කෙනෙක් වුණාත් පොඩි ප්‍රසන්ට් කෙනෙක් වුණාත් ඔයාට හම්බ වෙන පුංචිම වැඩේ ඉඳලා හරියට කළොත් කවදාවත් ඔයාගේ ගමන කාටවත් නතර කරන්න බැරි වේවි. නම පැහැදිලි වහන්න නංගි. විනිශ්චය මණ්ඩලයට ඇහෙන්න නම ආවා. අපි නම කියමුනේ. මගේ නම චන්ද්‍රා හේවාසුර. වයස 76යි. හරි. අපි එහෙනම් යමු මේ අම්මගේ ඉදිරිපත් කිරීමට. කවුද ඔයා? මම කැන්ඩි ළමිසි. දැන් බාගෙන නයිලා. දැන් ලොග්ගි කීපරයි ළමයි. ප්‍රසන්ටින් ගැන තවත් දේවල් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එකත් ඉක්මනට අරගෙන එන්න. ඉතින් ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම ගොඩක් ආදරේ. පරිස්සමින් ඉන්න.